පියන රුපියලකින් ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරගන්න. යාවේ කුට්ටම් පොකම බලන්න නැහැ සහෝදරවරුනි අපි. තේරෙඩි. Hi guys, welcome back to our YouTube channel. අලුත් vlog එකකට ඉතින් කාලෙකින් අපි නම් කාලෙකින් යන්නේ අවුරුදු 2000කින් විතර. 2,000 years later. හරි බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. අපි ආවා අත්තනගල්ලේ. නැවස් අත්තනගල්ලේ. අපරාලු පන්සලේ ඉන්නේ අපි. පොඩක් ඒ පන්සලට ගිහින් බලලා එමු. අපිට ඉතින් පන්සලේ අලියත් අපි වාහනේ නවත්තපු තැන බලාගෙන පුළුවන් වුණා. ඊට පස්සේ අපි හිමින් පන්සලේ උඩට යන්න පිටත් වුණා. අවුරුදු 2000ක් විතර පාරම මේක ප්‍රතිසංස්කරණය කරන ගමන් තියෙන්නේ. දවසක් වැඩි කරගමු. ඕවනේ. මාත් එන්න. මහායාන බුදු දහමේ තියෙන මෛත්‍රී බෝසතාණන්. මොකද්ද මේ විස්තරය කියන්න අපිට? මෙහෙමයි ඉතින්. අත්තනගල පන්සලේ ඉන්නේ අපි. ඔව් අත්තනගල්ල පන්සලේ මෙතන තියෙන්නේ ශ්‍රීසංඝ බෝ රජතුමා හිස දන් දුන්න තැන. එතන තමයි ෆේමස්. තව වටදාගයක් තියෙනවා අවුරුදු 2000 මීටර් වඩා පරණ මහනුවර යුගයේ ඇඳපු චිත්‍ර තියෙනවා. ඒක ඇතුලේ වීඩියෝ කරන්න දුන්නේ නැහැ. ලස්සන අපි චූටි කාලේ ආවට පස්සේ අද ආවේ. අපි කන්න ආවා. අපි පාන් ගත්තා හොදි හදන් ආවා තේ බෝතල ගෙනාවා. ඔව් අපි ගමුද? ඔන්න ඉතින් අපි යද්දි මේ වගේ පෙරහැරකුත් අපිට හම්බුණා. ඉන්දියානේ දැදුරු වෙන ගල් ටිකක් නම් තියෙනවා තුනා. මොකක්ද? අපි යාපහුවට යන ගමන් ඉන්නේ. මෙතන කෙලින්ම. ඔව් පිළිපිටිය. A few moments later. අපි යාපහුවට ආවා. ඒ පැත්තේ යනවාද? ගයිස් අපි යාපහුවට ආවේ. ඇවිල්ලාම නෑ අපි ගිහින් බලමු. ඉන්නේ මේ සපත්තු ගලවන්න ඕනේ නේද? ඔව්. නැතු යන්න බැරිද අපිට? Emotional, damn it! මහන්සි දීති. ඔව් ගොඩක් අපි රේස් එකේ
මචෝ මෙතන හරි ලස්සනට පෙන්නන්න. මෙතන නම් ගොඩක් ඇවිදින්න තියෙනවා දවසක්ම වගේ ඇවිදින්න පුළුවන්. ඇත්තටම හරිම ලස්සන තරක්. ඉතින් අපි හිමින් ඇවිදගෙන ගියා. මේ වගේ තැන් කිහිපයක් පහුණා. ගල්ලෙන් මේ වගේ තැන් තුඩ තියෙනවා. මේ ස්ථානේ පිළිබඳ කියන්න තියෙන්නේ ලස්සනයි. වෙනුම් ආවේ. ඔව් ඇත්තට මෙතනට එන්න දුරයි කියලා කට්ටිය කිව්වා. ලම්බුල්ල ගියා නම් හොඳයි කියලා කිව්වා. ඒත් අපි ආවා. සිරිපාදිත් නැග්ගේ අපි. ඔව් වගේ යංගනේ සිරිපාදි නැග්ග අපිට මේක සුදු දෙයක් මල්ලි. යන්න සුපිරි view එකක් තියෙන්නේ පට්ට. එවිලම් බලන්න ඕනේ. ඔව් එන්න අපරාදේ. බලන්න නැති. දැයසක මොකටද? ඉතින් තියෙනවා අර පැත්ත බලන්න අර පැත්තට පෙන්නන්න කට්ටිය. බහින පල්ලෙහා බහිද්දි තමයි ටිකක් අමාරු විදියට දෙන්නේ. What? යසයි හොඳටම බයුණා මේක නගින්න ගිහින්. හරිම ලස්සනයි very good කියලා තමයි මට කියන්න තියෙන්නේ. අනේ තවත් පඩි තියෙන්නේ. පුතු පුතේ අපි ඉවරයි. අපි ඉවරයි අයියේ. යන් නැග්ග වගේම යන්නත් එමේ. සුපිරියක්. නෝනා සුපිරියක් ඈ. එච්චර අපිට කියන්න තියෙන්නේ. ඒ මාරු හැබැයි අද්දකීම. ඔව් ඈ. හැබැයි අර තව උයන වගේ තියෙන ටිකටත් ගියා නම් තමයි සුපිරි. ඒ ටික අපි කියන එක වෙලාවක් නැහැ කැලෑවත් වැඩි. අපි යාපහුව නැගලා ආවා දැන් එතනින් එළියට. වාහනේ මෙතනට පාරාගෙන ඉන්නවා. අපි දැන් කෙලින් ඉතින් අනුරාධපුරයට තමයි යන්නේ. ආයි නවත්තන්නේ ගන්න එක මේ. යස යන්නකෝ. A few moments later. අපි කන්නවා. කාලා අප්ඩේට් එකක් දෙන්න නවත්තුවා කන්න. කාලා මොකද වෙන්නේ කියලා බලන්න. කෑම කාලා යද්දි ඉතින් මී කිරිත් අපිට ඔන්න හම්බුණා. හොඳ නින්දකින් අනතුරුව අපි ඉසුරුමුණියට ආවා. වෙස්සගිරියට යන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් වුණොත් අපි යනවා. යන ගමන් ඉන්නේ මේ ඉසුරුමුණියට ආවා. වෙස්සගිරියට යන්න තමයි හැදුවේ. ඉසුරුමුණියට යනවා කියලා ඊට පස්සේ ඉන්න කරා හොඳ නිින්දක් දාලා ඉන්නේ. දැන් නම් හරිම සනීපයක් දැන්. නිදිමතක් තිබ්බා. මේක අවසන්. මන්නම් අවසන් නෑ. යනවනේ දැන් අපි නවතින්න දැන් තව චුට්ට දුර තියෙනවා.
මෙතරත් බලලා බලමු මොකද වෙන්නේ කියලා. තව කොහේ හරි යයිද ඉන්නේ. සුරුමුණි පෙම්මියොල අපිට තුල වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා මම එළියෙන් මෙහාට එන්න. ඉසුරුමුණි පූසා. හිතාගන්න නම් බෑ ඒක. මෙතනින් ගියාන් පස්සේ උඩට යන්න පුළුවන්. උඩට 3 තැනකට අපිට නගින්න තිබ්බා පඩිපෙළ වලින්. ඉතින් 3 තැනකට උඩට ගියාම වටේම පේනවා ලස්සනට උඩම තැනට අපිත් ගියා. මෙතන උඩට යන්න පුළුවන්. මෙතන මෙහෙම තියෙද්දි ඒකේ වටිනාකම නැති කරන කාලකන්ති. රුපියලකින් ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරගන්න. මෙතන කාසි සික් කරන් තියෙන්නේ. ඒ ගල්ලි ඉවට වැටෙන්නේ. මෙතන මේක සික් කරන් තියෙන්නේ. දා වීඩියෝ ගියා. මිනිසා සහ අශ්ව හිස. මෙන්න මෙතන ප්‍රාර්ථනා කරනවා දැම්ම. වගී වර කරියා. එකක් ගන්න. මගේ එකක් කරියා. 3ට බිඳුවයි. මගේ එකක් කරියා. ඊට පස්සේ අපි ආව සඳහිරු සෑය බලන්න. මේ තියෙන්නේ සඳහිරු සෑය. අපි සඳහිරු සෑයට ඇවිල්ලා ඉන්නේ. මේක රණවිරු ස්මාරණය වෙන්න ඉදි කරපු සෑය. A few moments later. විනාවතින් දැන් ආවා. ඒක රෑ ඉන්නේ. ඒ නිසා මේ වගේ තව රූම් එකක් බුක් කරගත්තා. මෙතන අපි ඉන්නවා. රෑට අපි යනවා රුවන්වැලි සෑයට. Excuse me. They ready? Oh my god! Wow! Oh, Nadia. Bye. Good night. රෑම ආවා රුවන්වැලි සෑයට ටිකක් ලා ඉන්න ඕන නිසා නිදහසේ 10ට විතර මම රුවන්වැලි සෑය. ඔව් ඒ නිසා පුළුවන් වෙලාවක් ඉන්න. ඔව් එහෙනම් අපි ඇඳලා කරලා නිදහසේ මේ කරනවා. ඒ ටික ඉතින් වීඩියෝ කරන්නේ නැහැ අපි. රෑට කද්දි හම්බෙමු. ඔව් මේක තමයි මෙතන තමයි බටහිර දොරටු තියෙන්නේ මේ
ජනප්‍රාදොල්ලී විදියට මෙතනින් තමයි නාගයෝ දෙවියෝ වන්දනාමාන කරන්න එනවා කියලා කියන්නේ. අපි නම් දන්නේ නැහැ ඉතින් හරියට. දැන් පාන්දර 5:00 වෙලාව. අපි දැන් නැගිටලා පැයක් විතර. අම්මලා නම් අර කිරියාහාර ලෑස්ති කරනවා. අපි බලමු පොඩ්ඩක්. දැන් රුවන්වැලි සෑයට අද කිරියාහාර අරන් යන්න හදන්නේ. අපි හදනවා. අපි මම පෙන්නන්නම් ඒක. අපි කිරියාහාර ලෑස්ති කරනවා තියෙන්නේ. එදාට තමයි සෙන්නන මොන්න සැරයි ඉන්නවා පින්නදන්ට එන්න බඩට තරගෙන යන්න තමයි බලන්න. දැන් පින්න හැවෙත් අප්ඩේට් එකක් දෙන්න. රුවන්වැලි සෑයට ආවා කිරියාහාර පූජා කරන්න. ඩඩි ඇතුළට යනවා. ඒත් අපි ගත්තා. පාපිසි ගත්තා. පූජා කරන්න මල් ගත්තා. පියා. දැන් තමයි මේගොල්ලෝ නැගිටලා මේ යන්නේ. අපි යනවා කිරියාහාර පූජා ඉතින් වැඩේ බලමු. හෙලෝ කාට්. අපි දැන් මේ රුවන්වැලි සෑය වැඳලා ඉවරයි. අපි ශ්‍රී මහා බෝධියට යන්න හදන්නේ දැන්. තාම රුවන්වැලි සෑයයි. අපි ඒවන වීඩියෝ ගොඩක් වීඩියෝ කරේ නෑ මොකද වඳින්න ඕන නිසා නිදහස. අපි ශ්‍රී මහා බෝධියට ගිහින් අප්ඩේට් එකක් දෙන්න. අපි ශ්‍රී මහා බෝධිය ආවා. යන්න ඕනේ ශ්‍රී මහා බෝධිය. වඳින්න අප්ඩේට් එකක් දෙන්න. රූම් එකට ආවා guys. අපි ඔක්කොම අස් කරගත්ත දැන් යනවා අපි. මහන්සි. යනවා කියන තව ඇවිදින් තියෙනවා ඒ ටික ඇවිදලා ඉවර වෙලා නාලා කාලා යනවා. එහෙනම් අප්ඩේට් එකක් දෙන්න. ආයි යන තැනට ගිහින්. අපි රූම් එකකින් ආවා දැන්. තව ගොඩක් තැන් බලන් තියෙනවා ජේතවනාරාමේ ඇත් කොකුණ තියෙනවා ඒවට යද්දන්නේ සමාධි හරිම මහන්සි. මහන්සි නාන්නත් යන්න ඕනේ. දෙකක ට්‍රිප් එකක් නිසා ඊයේ පොඩ පරක්ක් අසනීපේ ඉන්න නිසා. ඊයේ පොඩ පරක්කු තුන යාපහු බලන්නේ. යාපහු මරු හැබැයි. ඔව් ඒක ලස්සනයි. ඕගොල්ලෝ බලන්න යනවනේ අනිවාර්යයෙන්ම යන්න අනුරාධපුරේ. යනවනේ යාපහුත් බලලා වෙන්න. අපේ වීඩියෝ මේකෙන් තමයි නාන්නේ යන්නේ. මම දැන් හැමදාම නාවන තැන මේ. මේවා ඉතින් මගේ දේවල් තමයි ඉතින්. මම මේකේ හිටපු කෙනෙක් අනේ. මේවා අපි කියන්නේ කාටවත්. ඔව් කියන්නේ මට ඉතින් පුරුදුත් එක්ක මේක. පුරුදු කියන්නේ මේවා හිටියනේ ඉතින් අපි දන්නවා මේ වගේ.
අපි මේ බලන ඉවරයි අපේ ගිරිය. අපි දැන් යනවා සමාධි පිළිමේ ඒ ටික බලන්න. මම නම් වෙනකන් නෑ. යන්නත් හිතෙනවා. සමාධි පිළිමේ මේ තව මොකක්ද ලංකාරාම. රූපාරාමෙට ගියේ නෑ. සමාධි පිළිමේ යන්නේ බඩු ටිකක්. ඔව්. සමාධි පිළිම ගාව තියෙනවනේ. කුට්ටම්බකුණ බලන්න යන්නේ නැද්ද? අන්නේ කොට්ටම් පොකුණට. එතනමයි තියෙන සමාධි පිළිමේ. ඕක නේද? යා. යා. අපි යන්නේ නෑ ලංකාරාමෙට. අපි ලංකාරාමේ නෝ කිව්වේ නෑ. දෙන්නත් ලංකාරාමේ ෆොටෝ කරන්න බැරිද? අපි යන්නේ සමාධි පිළිමෙටයි සමාධි පිළිමේ බලන්නයි මේ කුට්ටම් පොකුණ බලන්නයි යන්න බැරිද? බලන්න තියෙනවා ඉතින් අවුවත් කියලා සැරයි ආසරයි. අවු හැරුණාම තමයි ප්‍රශ්නේ වෙන්නේ. වගකීමෙන් මං කියනවා ශාස්ත්‍ර ගෑනුන්ට මෙතන ඉන්න ඕනේ. මෙයාට කිව්වා මොකද්ද කිව්වේ ටිකිරිලි අයියෝ පොට්ට වෙලා. කුට්ටම් පොකුණා යන්නේ ඉතින් ගියා. ආවා. බලන්න. බඩු ටිකක් ගන්න කියන මෙතන තියෙන කඩ ටික හොයාගෙන ආවා. මොනවා හරි ගන්න ඕනේ. අනිවාර්යෙන්ම ගන්න අවශ්‍යයි. අපි ආව තිසාවැව ගාවට. අපි යන්නේ දැන් නාන්න. නැදගෙන ඉන්නේ මේ එළියට බහින්න අනිත් කට්ටියත්. එනකම්. නාලා හම්බෙමු. නාලාම්මු. නාලා ආවා guys. නාලින්නේ. එඳු මාරු ගන්න තමයි ගොඩක්ම මහන්සි උනේ. මම කියන්නේ මේවට හදන්න ඕනි චේන්ජ්. අර සෙරෙප්පු අම්මට සෙරෙප්පු. සෙරෙප්පු ගත්තවද? සෙරෙප්පු දාලා ඇවිල්ලා තිබ්බේ. ඕවනේ නාන්න එනව නම් මේ එඳුල් ලෑස්ති කරන්න ලෑස්ති වෙලා එන්න ඕනේ. නාන්න එනව නම් එන්න එපා. එඳුල් මාරු කරන්න ලෑස්ති වෙලා ඉන්න. එඳුල් ලෑස්ති කරන්න ලෑස්තිලා ඉන්න ඕනේ. එඳුල් මාරු කරන්න ලෑස්ති අපි යනවා වෙලා. සුරුවයියේ. බයි. අපි කෑම කන්න ගයිස් ආවා. දැන් දවල්ට කන්නේ. බලමු. අපි කාලි ඉවරයි. ගෙදර තමයි දැන් ගෙදරම යනවා කෙනෙක්ම. යනවා ඉන්නේ. එහෙනම් මේ vlog එක මෙතන ඉවර කරමු නේද? එහෙනම් අපි මෙතනින් මේ vlog එක ඉවර ගන්නවා. වීඩියෝ එකක් අලුතෙන් අරගෙන ඉන්න පුළුවන් තරම් ඉක්මනට subscribe කරන්න නැත්නම් subscribe කරලා set වෙන්න කියලා මතක් කරගන්න. ජය වේවා.